මේ ලංකාවේ ඇත්තටම ගත්තොත් අර 2000න් පස්සේ දැන් මමත් 2000න් පස්සේ තමයි ඒ වුණත් අර 2000න් පස්සේ ඉන්න සමහරක් ගෑල් ළමයිගේ පිරිමි ළමයිගේ ඇත්තටම අද කාලේ හැදියාවක් කියන දෙයක් නැහැනේ. පොඩ්ඩක් එයාලා සමාජීය වශයෙන් එයාලගේම කල්ට් එකක ජීවත් වෙන්න කැමති කට්ටිය. ඒ සර්කල්ස් ඒ කට්ටිය ඒ විදිහට ජීවත් වෙන්න එයාලගේම විදියක් හදාගන්න. දැන් ඔය පාවිච්චි සාම්ප්‍රදායික විදි වලට යන්න කැමති නෑ. දැන් ඔය පාවිච්චි කරන ෆෝන් එකෙන් බණ ටික අහන්න පුළුවන් නම් කොච්චරක් ඔය ජීවිත වෙනස් වෙයිද? පළවෙනි පාර හද්ද දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. දැනෙන්නේ නැහැ. දෙවෙනි පාර දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. තුන්වෙනි පාර හාමුදුරනේ අඩුම තරමේ පුංචි හරි අරුතක් අපේ ජීවිතේට ගන්න පුළුවන්. මේක ඇබ්බැහි වෙනවා. ඒතකොට ජීවිත කොච්චර වේද වෙන්නත් හිතෙන්නේ නෑ. ධර්මයට ඇබ්බැහි වෙන මිනිස්සයා බෙදෙන්න හිතන්නේ කිසිම වෙලාවක. දැන් අද ඉන්න දරුවන්ට දෙමව්පියෝ ගැන ගණන් නැහැ. අද දරුවන්ට අම්මගේ දුක තේරෙන්නේ නැහැ. අප්පච්චි විඳින දුක තේරෙන්නේ නැහැ. මේ ළඟකදී මට තාත්තා කෙනෙක් මගේ ළඟට ඇවිල්ලා කියන අපේ ස්වාමීන් වහන්සේ මම මගේ දුවට උගන්වුවේ කුලී වැඩ කරන්න.